කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ පොසොන් පෝය දවසේ මං ගියා නෙල්ලිගල පුදබිමට. ඉතින් මේකේ මතක සටහන් ටිකක් තමයි මං අද ඔයාලට අරන් ආවේ. ඇත්තටම මම මේ නෙල්ලිගල යන්න තීරණය කළේ හදිස්සියෙම. අපි වෙන ගමනක් තමයි යොදාගෙන තිබුණේ. ඒත් පොසොන් පෝය දවසට කලින් දවසේ අපි තීරණය කළා නෙල්ලිගල යමු කියලා. මොකද අපි නෙල්ලිගල ගිහින් තිබුණේ නැහැ. අපි කියන්නේ මම ගිහින් තිබුණේ නැහැ. මායි දෝනි. ඉතින් ඒ නිසා අපි නෙල්ලිගල යන්න තීරණය කළා. ඔයාලා නම් ගිහින් ඇති නේද? සමහර අය ගිහින් නැතුවත් ඇති. ඇත්තටම හරිම ලස්සන පරිසරයක තියෙන තැනක්. හරි ආසයි තුන මට ඇත්තටම මේ ගියාම මෙතන ගොඩාක් වෙලා රැඳිලා ඉන්න තමයි හිතෙන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ රූප රාමු මෙතන උඩට ගියාම ලස්සනට අවට පරිසරය පේනවා. ඒ වගේම තමා ගොඩාක් වෙලාවට හුළඟ තදයි. ඉතින් ඈත තියෙන පරිසරය දිහා මම ගොඩාක් වෙලා බලාගෙන වුණා. මම උදේ පාන්දරම ගෙදරින් පිටත් වුණ නිසා උදේ 8:30 විතර වෙනකොට මට නෙල්ලිගල පුදබිමට යන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ ගොඩාක්ම සෙනගුන්නේ. හැබැයි අපි එතනින් එනකොට නම් ගොඩක් සෙනග එතනට එනවා දකින්න ලැබුණා. කොහොම වුණත් අපිට පුළුවන් නම් ගමනක් යනකොට උදේ පාන්දරම පිටත් වෙන්න. ඇත්තට මේ යන තැනට මේ යන්නත් පහසුයි. මේ පරිසරයේ ලස්සන හොඳට විඳ ගන්නත් පුළුවන්. මම හිතන්නේ මෙතන ගොඩාක් ලස්සනයි. මේ උදේ පාන්දරට හැන්ද වෙනකොටත් ගොඩාක් ලස්සනයි කියලා මම හිතනවා මේ තියෙන පරිසරයත් එක්ක. ඉතින් මෙතන රැඳිලා ඉඳලා ටිකක් වෙලා කිව්වට මම ගොඩක් වෙලා එතන ගත කරා. ඇත්තට මෙතනින් එන්න හිත දුන්නේම නැහැ. ඒ තරම් සුන්දර පරිසරයක්. බඩු තියෙන කඩපේලියක් හම්බුණා. ඒ කඩපේලිය තිබුණු එක කඩේක මම ගියා. ඒකෙන් මං මැටි වලන් ටිකකුත් ගත්තා. ඒ වගේම මේ ලස්සන සතුන්ගේ ප්‍රතිමා ඒවත් අඹලා තිබුණා සිමෙන්තියේ. මම ගත්තා මේ ලස්සන කොකෙක්ගේ ප්‍රතිමාව. ඇත්තටම ගොඩක් ලාභයි. මේ තියෙන ගණන් වලට වැඩිය ගොඩක් ලාභයි. ලස්සන බඩු ටිකක් තිබුණා. ඉතින් හොස්පිටල් පාරේ හරි ලස්සනට සාසලා තිබුණා. ඉතින් එන ගමන් කොළඹ නගරයේත් පොසොන් සිරි බැලුවා. ඇත්තටම ගොඩක් තැන්වල මේ කූඩු තිබුණා. ඒ වගේම දන්සල් හැමතැනම තිබුණා ගොඩක්. පොසොන් දවසේ ඇවිදින්න ගියාද? මොනවද කරේ? ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින්